Hi, good morning. ඉතින් මේක තමයි මම අප්ලෝඩ් කරන පළවෙනි travel vlog එක. ඉතින් ඔයගොල්ලෝ මගේ videos මීට කලින් දැකලා ඇති Facebook වල, Instagram වල. ඉතින් මම හිතුවා ඒ වගේම short videos දානවා වගේම මම හිතුවා ඔයගොල්ලන්ට long videos දාන්න. ඒ කියන්නේ මම දැන් ගොඩක් වෙලා drone videos ගන්න හිමි location වල යනවා. ඉතින් යන අතරතුර මට හිතුණා මේ videos සම්පූර්ණයෙන් travel vlogs විදියට ඔයගොල්ලන්ට අරන් එන්න. එහෙනම් ඉතින් මාත් එක්ක ඉස්සරහට ඉන්න අපි පළවෙනි කන්ද විදිහට අපි පළවෙනි හයික් එක විදිහට අපි තෝරගත්තේ නුවර මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන කටුසු කොන්ද කියලා හැමෝම දන්න කන්දක්. ඉතින් ගොඩ දෙනෙක් යනවා අමාරු හයික් එකක් තියෙන්නේ. අද අපි උදේම යන දැස්ති වුණා. ඉතින් අපි කැම එහෙම අරගෙන දැන් මේ හයික් එකේ භාගයක් වගේ දුර ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉස්සරහට මාත් එක්ක ඉන්න subscribe කරන්න Facebook එකේ follow කරන්න. දැන් තමයි කන්දේ ලොකුම හරිය පටන් ගන්නෙ. සෑහෙන අමාරු කැලක් තියෙන්නේ. ඉතින් ඉස්සරහට ගිහලා බලමු මේ කොහොමද කියලා. මේ ගමන පටන් ගද්දිම මට හම්බ වුණා සයන්හන්සලා දිනමක්. ඉතින් මගේ උදව්වට ඉතින් සයන්හන්සලා තින්නවා. මේ ඉතින් සයන්හන්සලාත් ඒ කන්ද යන්න ගිය සයන්හන්සලා තමයි. ඉතින් ඒක නිසා මටත් හම්බ වුණා. ඉතින් ඒක නිසා අපි ඔක්කොම ටික එකතු වෙලා කන්ද යන්න කියලා තමයි බැලුවේ. මේ දවස් ටිකම මෙහෙට මේ හවසට වහිනවා. ඒ කියන්නේ අර පහළ හිටපු ගමේ අය කිව්වා මේ හවස එකෙන් පස්සේ වගේ මේ ගොඩක් කලාට වහිනවා කියලා. ඉතින් ඒක නිසා මේ යන පාරවල් මේ ගල් හැම එකක්ම වගේ ලිස්සනවා. ඒක නිසා මේ ගොඩක් යද්දි පරිස්සමෙන් යන්න ඕන. මොකද ලිස්සුවොත් එහෙම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. පහළට තමයි ඔක්කොම තියෙන නිසා මේ හැමතැනම ගොඩක් කලාට ගල් තියෙනවා. ඒක නිසා මේ එනවා නම් වැස්ස දවසක එනවා නම් ඊයේත් වැස්ස ඊයේත් හවසත් වැස්ස. ඉතින් ඒක නිසා මේ ගොඩක් පරිස්සමෙන් එන්න ඕනේ. මාරම ලස්සනක් තියෙන්නේ මේ අද මං හිතන්නේ අර උදේ වැස්සා ඒක පොඩි පින්නක් වගේ ගියා. ඉතින් ඒ වගේම මේ අද ඉරේලියක් නැහැ, අවුවක් නැහැ. ඉතින් ඒක නිසා මේ මාරම ලස්සනයි අද දවස. මේ සාමාන්‍ය අවුව තියෙන දවසකට වඩා සෑහෙන ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි මේ හයික් කියන්න ඕනේ. මේ පාරේ යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ තියෙන පාර හරි අමාරුයි. මේ ගල් තියෙනවා. ඉතින් මේ හරියන ලොකු ප්‍රශ්නයක් නෑ. ඉතින් පහළ මේ වල දකින්න නැති වීඩියෝස් වලින් එන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි මේ රස්ස වහින නිසා දියසීරාවක් තියෙනවා. ඒක නිසා එනවා නම් අනිවාර්යෙන් ගොඩක් පරිස්සමෙන් එන්න. උඩට වගේ ඇවිල්ලා ඉන්නේ. අර පහළ තව ඉන්න කොටස තමයි මේ ගොඩක් අමාරු. මේ කන්ද තියෙන නිසා මේ හොඳටම දියසීරාව තියෙනවා. ඉතින් අපි දැන් තමයි කන්ද මුදුනටම ආවේ. අර පැත්ත තමයි ඒක ගම්පොළ පැත්ත. මේ පැත්තෙන් ලොකු හෙලක් පහළට තියෙන එක පාරම. අර පැත්ත හන්තාන මවුන්ටන් රේන්ජ් එක තියෙනවා.